හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං හිතනවා ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් නැති කියලා. ඉතින් මේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. මම මේ යන්නේ මගේ යුනිවර්සිටි එකට යන්න. ඉතින් මං උදේ පාන්දරම මේ ගමන යන්න පිටත් උනේ. උදේ 10:30 විතර වෙනකොට මට මගේ යුනිවර්සිටි එක ගාවට යන්න පුළුවන් වෙන හින්දා. ඉතින් ඔයාලත් යමුකෝ මාත් එක්ක. ඉතින් මම බස් එකට නැගලා සීට් එකකින් වාඩි වෙලා කල්පනා කර කර ඉතින් යනවා. මට මෙහෙම යනකොට හැමදාම මතක් වෙන්නේ මගේ තාත්තව. මොකද දන්නවද? මම යුනිවර්සිටි එකට යනකොට ඉස්සරවම ගියේ මගේ තාත්තා එක්ක. මට එදා තිබුණු බය, එතකොට චකිතය, මට ඒ හැමදේම නැති කරේ මගේ තාත්තා. ඒ වෙනකම්ම මම මගේ ජීවිතය ගත කරේ මගේ අම්මා, තාත්තා, නංගි, මල්ලි, ඒ වගේම ආච්චි අම්මත් එක්ක. එහෙම හිටපු මට කැම්පස් එකේ නුපුරුදු පරිසරයට, ඒ වගේම ඒ අලුත් ජීවිතයට පුරුදු වෙන්න ටිකක් අමාරු වුණා. ඔයාලා දන්නවද? තාත්තා මාව යුනිවර්සිටි එකෙන් දාලා, ඒ කියන්නේ හොස්ටල් එකට මාව බාර දීලා ආපහු එනකොට මං ගොඩාක් ඇඬුවා. ඒ කියන්නේ මට ගොඩාක් දුක හිතුණා. මොකද මං දන්න අඳුරන පරිසරයෙන් ඈත් වෙලා, දන්නේ අඳුරන්නේ නැති මූණු ගොඩක් මැද්දේ මං තනි වුණා වගේ හැඟීමක් තමයි මට එදා දැනුනේ. මං හිතනවා ඒ හැඟීම, ඒ වෙලාවේ දැනෙන දේවල් හැම කෙනෙකුටම පොදුයි කියලා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට අර තිබුණු බය නැති වෙලා, ඒ නුපුරුදු පරිසරය අපේ ගෙදර තරම්ම හුරු පුරුදු වෙලා, ඒ වගේම ලංකාවේ 4 පැත්තෙම ආපු යාළුවෝ අපේ හොඳම යාළුවෝ වෙලා තමයි නතර වුනේ. මං හිතනවා යුනිවර්සිටි එක හිටපු කෙනෙක් අනිවාර්යයෙන්ම ඒ කතාව දන්නවා. මොකද ඒ අවුරුදු 4 පුරාවටම අපේ උදව්වට, අපේ දුකකදී, අපේ සැපකදී වගේම අපිට අවශ්‍ය ඕනම වෙලාවක අපිට උදව්වට ඉන්නේ ඒ අපිට හම්බෙන යාළුවෝ ටික තමයි. ඉතින් මම මේ වෙලාවේ මගේ යුනිවර්සිටි එකේ හිටපු මගේ යාළුවෝ හැමෝම ආදරෙන් මතක් කරනවා. මගේ ජීවිතේ යුනිවර්සිටි එකේදී අමාරු කාර්යවල මගේ ජීවිතේට වචනකින් හරි සවියක් වුණ හැමෝටම. මම මේ යන්නේ මගේ රිසර්ච් ෂීට් එක ගන්න. අපේ ජීවිතේ කිසිම දෙයක් ලේසියෙන් පහසුවෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මාත් මේ යන්නේ අවුරුදු 4ක් පුරාවටම වෙහෙස මහන්සි වෙලා, පාඩම් කරලා, නිදි නැතුව, එක්සෑම් ලියලා, ඇසයින්මන්ට් කරලා, ප්‍රසන්ටේෂන්, මිඩ් එක්සෑම්, ඒ හැම දෙයක්ම කරලා අවසානයේදී රිසර්ච් ෂීට් එක අතට ගන්න. ඉතින් ඔන්න කතාවෙන් ඇවිදින් දීර්ඝ ගමනකට පස්සේ මම යුනිවර්සිටි එක ගාවින් බැස්සා. බස් එකෙන් බැහැලා මම මේ ඇවිදගෙන යන්නේ කලර් ලයිට් එක ළඟට. මට මේ වෙද්දි නම් ටිකක් විතර මහන්සි. මොකද උදේ පාන්දරම ඉඳන්ම බස් එකේ එනවා කියන්නෙම ඒක ටිකක් අමාරු වැඩක්. ඔන්න ඔය විදිහට මං අතරින් පාර මාරු වුණා. පාර මාරු වෙලා දැන් ඉතින් මට කෙලින්ම යන්න තියෙන්නේ මගේ යුනිවර්සිටි එකට. මෙතන මේ හන්දියේ දකින්න ඕන කෙනෙක් දන්නවා මගේ යුනිවර්සිටි එක මොකක්ද කියලා. මගේ යුනිවර්සිටි එක තමයි කැලණිය. ඉතින් ඔය විදිහට පාර මාරු වෙලා මම මේ කැලණි කන්ද නගින්න පටන් ගත්තා. වෙනද නම් ඉතින් යාළුවෝ රංචු ගහිලා, විහිළු කර කර, ඇස් රතු වෙනකන් hina වෙවි ඇවිදන් ගියපු පාරවල් වල අද වෙනකොට නොහුරු නොපුරුදු මූණවල් ගොඩක් පිරීලා. ඒ වගේම අපිව දන්න අඳුරන කිසිම කෙනෙක් නැහැ. මේ කඩිමුඩියේ ඇවිදයි යන්නේ අපේම නංගිලා මල්ලිලා. ඒ කියන්නේ අපේ පහළ බැච් වල නංගිලා මල්ලිලා. ඉතින් ඒ හැමෝගෙම අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙන්න ඕනි කියලා මම මේ යන ගමන් හිතුවා. මගේ ජීවිතේ ආපසු අවස්ථාවක් හම්බ වුණොත් මං කැමති මගේ යුනිවර්සිටි කාලයට යන්න. මගේ ඉස්සර පුරුදු යාළුවොත් එක්ක මේ පාරවල් වල වෙනද වගේම ඇවිදින්න. එක දිගටම බස් එකේ ආපු හින්දා මම මේ වෙනකොට ගොඩක් මහන්සියෙන් තමයි හිටියේ. ඉතින් මට හිතුණා සේරටම කලින් ජූස් එකක් බිව්වොත් හොඳයි කියලා. ඉතින් මං කැන්ටින් එකට ගිහිල්ලා ජූස් එකක් අරගෙන අර එළිය පේන
බංකුව උඩින් තියාගෙන නිදහසේ බොන්න තමයි මං හදන්නේ. වෙනදා යාළුවොත් එක්ක කියවපු පිස්සු නටපු මේ බංකුවලම මං අද තනියම. ඇත්තටම කාලයට ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ජූස් එකක් බීලා ටිකක් වෙලා නිදහසේ ඉඳලා දැන් මම මේ යන්නේ විභාග අංශයට. මොකද දන්නවද මගේ රිසර්ච් ෂීට් එක ගන්න ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න තියෙනවා. අන්න ඒ ඇප්ලිකේෂන් එක ගන්න තමයි මම මේ යන්නේ. ඔයාලට පේනවද සුදු පාට වැටක් වගේ තියෙනවා. අන්න ඒ වැටින් එහා පැත්තේ තමා ෆස්ට් ඉයර් ළමයින්ගේ හොස්ටල් තියෙන්නේ. මගේ තාත්තා මාව ඔතන තියෙන ගේට් එක ළඟටම එක් කරගෙන ආවා. මොකද අම්මලා තාත්තලාට බාරකරුවන්ට ඔතන ගේට් එකෙන් ඇතුළට එන්න තහනම්. ඉතින් මන් ඒ දේවලුත් මතක් කර කර ඔන්න ඔය විදිහට ඇවිදන් ආවා. අර ඈතින් පේන්නේ කැලණි කැම්පස් එකේ හදවත. ඒ කියන්නේ අපේ ලයිබ්‍රරි එක. ලයිබ්‍රරි එකෙන් එහා පැත්තේ තමයි විභාගාංශය තියෙන්නේ. මම මේ යන්නේ මගේ රිසර්ච් ෂීට් එක ගන්න, ඒ ඇප්ලිකේෂන් එක ගන්න. මේ වෙද්දි ළමයි කිහිප දෙනෙක්ම මෙතන ඇවිත් ඉන්නවා මට පෙනුණා. මාත් ඉතින් එතෙන්ට ගිහින් මගේ ඇප්ලිකේෂන් එක ගන්න තමයි මේ හදන්නේ. ඔන්න මගේ ඇප්ලිකේෂන් එක නම් මම ගත්තා. දැන් තියෙන්නේ නිදහස් තැනකට ගිහිල්ලා මේ ඇප්ලිකේෂන් එක හරියට ෆිල් කරගන්න එක. ඉතින් මේ හරියේ ඒකට සුසු තැනක් නැති හින්දා මට හිතුණා හොස්ටල් එකට ගිහිල්ලා ඒ එළියේ තියෙනවා බංකු වගේක්. අන්න ඒ බංකුවල තියාගෙන මේක ෆිල් කරා නම් හොඳයි කියලා. ඉතින් ඒකට යන්න ටික වෙලාවක් තව තියෙන හින්දා මට හිතුණා කැම්පස් එකේ චුට්ටක් ඇවිදලා බලන්න. අපි ඉස්සර ආපු ගියපු තැන් යාළුවොත් එක්ක පිස්සු නඩපු තැන් ඒ වගේ තැන්වල පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න. මොකද මං මගේ කැම්පස් එකට ආවේ මාස ගානකින් පස්සේ. ඔන්න ඔය විදිහට මම පොඩ්ඩක් ඇවිද්දා. ඒ වගේම මගේ යාළුවන්වත් මම මතක් කරා. මොකද මේ කැම්පස් එක පුරාම තියෙන පාරවල් වල, ඒ වගේම බංකුවල, කැන්ටින් වල, ඒ වගේම ලයිබ්‍රරියේ, ඒ වගේම තව නොකියුණු ලෙක්චර් හෝල්, එක්සෑම් හෝල්, තල්වැට, සයිබේ, ඒ හැමතැනම මම මගේ යාළුවොත් එක්ක ඕනේ තරම් ඇවිදලා තියෙනවා. ඒ වගේම මගේ යාළුවන්ගේ මතක මට දැනෙනවා තාමත් හුස්ම ගන්නවා කියලා. මෙන්න මෙතනින් තමයි 4th year ළමයින්ගේ හොස්ටල් වලට යන්නේ. මාත් අවුරුද්දක්ම මේ හොස්ටල් වල හිටියා. ඉතින් මේ පාරට කියන්නේ පළතුරු උයන පාර කියලා. ඒ කියන්නේ මේ පාරේ නෙල්ලි, වෙරළු, ඒ වගේම කාමරංකා, ජම්බු, උගුරැස්ස වගේ පළතුරු වර්ග තියෙනවා. ඒවා හැදෙන කාලෙට අපි ඉස්සර යාළුවොත් එක්ක ඕන තරම් කඩාගෙන කාලත් තියෙනවා. ඉතින් මං ඒ සුන්දර මතක මේ වෙලාවේ මතක් කර කර මම මේ යන්නේ මගේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් වෙන විදිහේ තැනකට. ඉතින් ඔන්න ඔය විදිහට හෙමීට ඇවිදින් අන්න අර ඈතින් පේන ගේට් එකකින් තමයි හොස්ටල් එක ඇතුළට යන්න තියෙන්නේ. කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විඳිය යුතුම අත්දැකීමක්. මම මොකද දන්නවද එහෙම කියන්නේ? මං ඒ ඇත්තකීම ඇත්තටම විඳලා තියෙන හින්දා. ඉගෙනගෙන වැඩක් නෑ. ඒ වගේ කවුරු මොන කතා කීවත් අධ්‍යාපනය කියන්නේ ගෑනු ළමයිගේ ජීවිතය වගේම පිරිමි ළමයිගේ ජීවිතෙත් ලොකු හයියක්. අර මං කලින් පෙන්නපු ගේට් එකෙන් ඇතුළට ආපුවාම මෙන්න මේ වගේ පරිසරයක් තමයි තියෙන්නේ. ඔය හැමතැනම තියෙන්නේ ගර්ල්ස් හොස්ටල්. මේ වගේ හොඳ ආරක්ෂාවක් තියෙනවා කියලත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඔය ඈතින් පේන්නේ අපේ 4th year ළමයින්ගේ කැන්ටින් එක. අනේ ඉතින් ඉස්සර නම් බත් එකක් ගන්න, කන්න මොනවා හරි ගන්න ඔතන පැය ගණන් පොලිමේ ඉඳලා තියෙනවා. සමහරක් කෑම රස නැති වුණත් අපි බැන හරි ඉතින් අපේ බඩගින්න නිවාගත්තු දවස් ඕන තරම් තියෙනවා. ගෙදර ඉන්න කාලේ නම් අම්මා හදන සමහරක් කෑම රස නෑ කියලා කන්නේ නැතුව නොකා හිටපු දවස් තියෙනවා. ඉතින් ඒ වෙනකොට අම්මා මට කන්න පුළුවන් විදිහේ මොනවා හරි රස කෑමක් හදලා දෙනවා. ඒත්
කැම්පස් ජීවිතයට ආවයින් පස්සේ එහෙම කවුරුත් ළඟ හිටියේ නෑනේ. ඉතින් අපිට තියෙන කෑම අපි ඕන දෙයක් කන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි මේ වෙනකොට නම් අපි ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ කෑම රස වුණත් නැති වුණත් ඒ වෙලාවට බඩගින්න නිවා ගන්න මේ වෙද්දි අපි ඕන කෑමක් කන්න පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක කැම්පස් එකේදී හම්බෙච්ච අමතර වාසියක්. මං දැන් මගේ රිසර්ච් ෂීට් එක ගන්න අවශ්‍ය අර ඇප්ලිකේෂන් එක ෆිල් කරන ගමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම ගැහැණු ළමයෙකුට අධ්‍යාපනය කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන් බර ආයුධයක් කියලා කිව්වොත් මං හරි. මං ඒ ලෙවල් කරන කාලේ යුනිවර්සිටි එකකට යන්න එහෙම ලොකු අදහසක් මට තිබ්බේ නෑ. මට අදහසක් දාලා මගේ ජීවිතේ වෙනස් කරේ මගේ අම්මා. යුනිවර්සිටි එකකට යන්න හොඳට එක්සෑම් පාස් වෙන්න මට මගේ ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු දුන්නේ මගේ අම්මා. ඉතින් මං ඒ බලාපොරොත්තු ඉෂ්ට කරනවා කියලා ඒ කාලේ හිතුවා. අන්න ඒ බලාපොරොත්තු වලට පණ දෙන්න තමයි මං යුනිවර්සිටි එකට ආවේ. අර මං කලින් ෆිල් කරපු ඇප්ලිකේෂන් එක මං විභාගාංශයට ගිහින් දුන්නා. හැබැයි ඒ වෙලාවේ මං වීඩියෝ කරේ නම් නෑ. ඒත් මට අදම මගේ රිසර්ච් ෂීට් එක ගන්න පුළුවන් උනේ නෑ. මට කිව්වා ආයෙම දවසක එන්න කියලා. ඒ එන්න ඕනේ දිනයත් මට අද ඒගොල්ලෝ කීවා. ඉතින් මට ඒ වෙනුවෙන් ආයෙත් දවසක එන්න වෙනවා. එහෙම තමයි ඉතින් ජීවිතේ නේද? අපිට කිසිම දෙයක් ලේසියෙන් නම් හම්බ වෙන්නේ නැහැ. මෙතනට කියන්නේ තල්වැට කියලා. කැලණියේ කැම්පස් එකේ ඕනම කෙනෙක් මෙතනට ඇවිදින් තියෙනවා. ඒ කියන්නේ තමන්ට නිදහසේ ඉන්න වගේම යාළුවොත් එක්ක කතා කර කර ඉන්න වගේම ආදරය කරන අයත් මෙතනට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට ගෙදර යන්නත් ලං වෙලා තිබුණු හින්දා මට හිතුණා බත් කාලා ගියා නම් හොඳයි කියලා. දැන් මේ හදන්නේ උදේ ඉඳන් කාලා හිටපු නැති නිසා බත් ටිකක් කන්න. ඉස්සර නම් මෙහෙම කෑම එක දිගාරිනකොටම යාළුවෝ වටේටම එකතු වෙලා පොර කකා තමයි කෑම කන්නේ. ඒ වගේම හැම යාළුවෙක්ම තමන්ගේ ගෙදර ගිහින් එනකොට තමන්ගේ අම්මට කියලා යාළුවන්ටත් එක්ක රසම රස ලොකු බත් එකක් අරගෙන තමයි එන්නේ. ආයෙත් ඉතින් ඒ ජීවිතේට කවදාවත්ම යන්න බෑ කියලා දැනනකොට ඇත්තටම මට ගොඩාක් දුකයි. මේ තියෙන්නේ හොස්ටල් එක ඇතුලේ ළමයි පාඩම් කරන තැනක්. ඉස්සර අපිත් යාළුවොත් එක්ක එකතු වෙලා මෙන්න මෙතෙන්ට ඇවිදින් පාඩම් කරලා තියෙනවා. සමහරක් වෙලාවට පාඩම් කරනවට වඩා අමතරව අපි කරේ කයිය ගහ ගහ හිටපු එක. ඒ කාලේ නම් ඇත්තටම ගොඩාක් සුන්දරයි. ජීවිතේ වගකීම් අඩුවෙන්ම නිදහසේම හිටපු අවසාන තැන තමයි යුනිවර්සිටි ජීවිතය කියන්නේ. ඉතින් මේ වෙනකොට හවස් වෙන්න පටන් අරන් තමයි තියෙන්නේ. ඉතින් මට හිතුණා ගෙදර යන්න පිටත් වුණොත් හොඳයි කියලා. මොකද ගොඩක් දුර යන්න තියෙන හින්දා. මේ කැලණි කන්ද නැගලා උඩට යන ඕනම කෙනෙක්ගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා. අධ්‍යාපනය අතින් වගේම තමන්ගේ ජීවිතයට ගොඩාක් ලොකු පාඩම් කියලා දෙනවා. කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් මගේ ජීවිතේ කැමැත්තෙන්ම ආසාවෙන් ඇවිදගෙන යන්න කැමති පාර මොකද්ද කියලා මං කියන්නේ මෙන්න මේ සරසවි මාවත කියලා. ජීවිතය කොච්චර දුරට ඉස්සරහට ගිහිල්ලා වුණත් මෙන්න මේ හන්දිය දකිනකොට ඒ ගත කරපු සුන්දර ජීවිතයේ මතක හැමදාටම මතක් වෙයි. ජීවිතය හරි පුදුමාකාරයි. මේ ගෙවෙන තප්පර අපිට ආයෙම ගන්න බෑ. ඉතින් අපි මේ ගෙවෙන ජීවිතේ ඒ ජීවත් වෙන තත්පරවල සතුටින් ජීවත් වෙන්න තමයි අපි හිතන්න ඕනේ. ඉතින් අදට මං නවතින්නම්. ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. හැමෝටම බුදු සරණයි.